හදමුද මේ වගේ පට්ටම රස චිලි පේස්ට් එකක්. හරි එහෙනම් ඉස්සෙල්ලාම දාගන්න සුදු ලුණු බිහි 2-3. ඊට පස්සේ මේ එන්සාල් කරාබු නැටි. මේ ටික ඔක්කොම එකට දාලා හොඳට කොටා ගන්න ඕන. ඔයාලා මේකට ඉඟුරු කෑල්ලකුත් දාන්න, මොකද මගේ ළඟ ඉඟුරු තිබුණේ නැහැ. ඉඟුරුත් දාලා සුදු ලුණුත් දාලා එන්සාල් කරාබු නැටිත් දාලා හොඳට කොටා ගන්න ඕන. මෙන්න මේ ගානට හොඳට නිකන් චොප්ප වෙලා යන්න. ඊට පස්සේ ඒක පැත්තකින් තියාගෙන ගන්න මෙන්න මේ වගේ කෝනිස්සෝ ටිකක්. කෝනිස්සෝ ටික වැඩි වෙන තරමට හොඳයි. ඔයාලා පැත්තේ මේවට මක්ක කියනවාද කියලා මම නම් දන්නේ නැහැ. අපි කියන්නේ කෝනිස්සෝ. ඉතින් මේ ටිකත් හොඳට හොදලා ගරලා බේරලා කරලා ගන්න. ඊට පස්සේ ඉතින් මෙන්න මේ වගේ හට්ටියක් අරන් ඒක ලිපේ තියලා ඒකට මෙන්න මේ වගේ තෙල් ඩිංගිත්තක් දාගන්න. ඩිංගිත්තක් කියන්නේ ඉතින් ඔහෙලට කැමති තරමක් දාගන්න. ඒ වැඩියෙන් ඕන වැඩියෙන් දාගන්න. මම වැඩි ගන්න නැති නිසා ඩිංගයි දාගත්තා. ඊට පස්සේ ඒකට අර තලාගත්ත සුදු ලුණු ඉඟුරු අනම්මනම් ටික දාලා මෙන්න මේ වගේ හොඳට එහා පැත්තට මෙහා පැත්තට පොඩ්ඩක් කූරු ගන්න ඕන. මේක එතකොට පට්ට සුවඳක් එනවා. මේ සුවඳ එනකන් මෙන්න මෙහෙම එහා පැත්තට මෙහා පැත්තට පොඩ්ඩක් හොඳට කූරු ගන්න. තව තෙල් ටිකක් තිබුණා නම් හොඳයි වගේ. ඉතින් මං වැඩි තෙල් වලට කැමති නැති නිසා දාගත්තේ නැහැ. ඔයාලට කැමති තරම කොහෙලා දාගන්න. ඊට පස්සේ අර හොදපු කෝනිස්සෝ ටිකත් ඒකටම දාගන්න. මේ ටිකක් දාලා මේක හොඳට කෝනිස්සෝ ටික බැදගන්න. නෝ මෙහා පැත්තට හොඳට කවලම් කරලා කෝනිස්සෝ ටික සාමාන්‍යයෙන් හොඳට බැදගන්න. ඔහෙලාට තව ඉතින් කැමති නම් මේකට තෙල් ඩිංගිත්තක් දාගන්න පුළුවන්. තෙල් ගතිය වැඩිපුර ඕන නම්. මෙන්න මේ වගේ ඉතින් හොඳට කෝනිස්සෝන්ගේ සුවඳ එනකන් හොඳට තඹ ගන්න. ඊට පස්සේ මේකට කෝකටත් අයිල වගේ දානවා සෝයා සෝස් නෙවෙයි තක්කාලි සෝස්. මෙදානේ තක්කාලි සෝස්. තක්කාලි සෝස් ඉතින් ඔයාලා හදන තරමකට ඇති වෙන්න දාගන්න. මම හදන තරමට මට මේ ටික ඇති. මම ඔය හැන්දක් කියලා දාගත්ත. හැන්දක් කියන්නේ හැන්ද මොන හැන්දක්ද කියලා නම් මම දන්නේ නැහැ. ඔය මම කවලම් කරන හැන්දෙන් එකක්. ඉරියක් දාලා මෙන්න මේ වගේ හොඳට කවලම් කරගන්න. ටිකත් ඉතින් මෙන්න මෙහෙම හොඳට එහා පැත්තට මෙහා පැත්තට කවලම් කරගෙන ඉවරුණාට පස්සේ මෙන්න මේ වගේ සීනි ටිකක් දාගන්න. සීනි ඉතින් ඔයාලා කැමති විදිහට ඔයාලගේ රස අනුව ඔයාලා දාගන්න. මගේ රස අනුව මම දාගත්තා. මේ ටිකක් දාගෙන ඉතින් මේ ටිකත් පොඩ්ඩක් එහාට මෙහාට කරකවලා කවලම් කරගන්න. ඊට පස්සේ මේ දාන්නේ ලුණු. ලුණුත් ඉතින් ඔයාලයි කැමැත්ත අනුව. මට ඔය ඇති. ඔයාලා හදන තරමකට ගැලපෙන්න ලුණුත් දාගන්න. ඊට පස්සේ ඉතින් කෑලි මිරිස්. කෑලි මිරිස් සාමාන්‍යයෙන් ඉතින් මම නම් කෝනිස්සෝයි කෑලි මිරිසුයි දෙක සමානව වගේ තමයි මේකට දැම්මේ. ඒ කියන්නේ භාගෙ වගේ. ඔයාලා කැමති විදිහකට ඒක සැර අනුව ඔයාලා සැර වැඩි නම් වැඩියෙන් ඕන නම් මිරිස් වැඩියෙන් දාලා එහෙම හදාගන්න ඔයාලට ඕන විදිහකට. මේකට තව ඕන නම් ඔයාලට කරපුංච ටිකකුත් දාන්න පුළුවන් මුලින්ම. මගේ ගාව කරපුංච නැහැ. ඉතින් මම දැම්මේ නැහැ. ඔන්න ඔය විදිහට ඉතින් ඔය ටික ඔක්කොම දාලා ටිකක් වේලේ එහා පැත්තට මෙහා පැත්තට කාගා ඉන්නකොට ඔන්න ඔය වගේ රසනහර පිනා යන බඩ පපුව දාලා යන ඉලෙක්ට්‍රි වගේ චිලි පේස්ට් එකක් ඔයාලට හදාගන්න හැකියි. ආයේ මුකුත් නැහැ. ඉතින් ලා බෝල් ගෙඩියකුත් සෙට් වුණා නම් පොතලයකුත් ගාගත්තා නම් මේකත් එක්ක විතරක් ගෑවිච්ච තැන කන්න හැකි.
එහෙනම් ඉතින් ඔයාලත් මේක හදලා බලලා කාලා බලලා channel එක subscribe කරලා like එකකුත් දාලා comment එකකුත් දාලා අනිත් කට්ටියන්ට share කරන්න.